හොඳයි එහෙනම් අසිත් මියසික් ඇකඩමි YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද තවත් අලුත් එක වීඩියෝ එකක් එක්ක. පහුගිය වීඩියෝ එකෙන් අපි කතා කරා කොපිරයිට් කියන්නේ මොනවද කියලා. කොපිරයිට් නැතුව අප්ලෝඩ් කරනවා නම් කොහොමද ඒක අපි කරන්න ඕන? ඒ වගේ ප්‍රශ්න ඔයාලා අහපු දේවල් ගැන කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොපිරයිට් වර්ග දෙකක් ගැන මම ගිය පාර වීඩියෝ එකේ කිව්වා. ඒ වර්ග දෙක පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි බලමු අද වීඩියෝ එක. අද වීඩියෝ එකේ ප්‍රධාන දේ තමයි කොපිරයිට් වර්ග දෙක ගැන තමයි අද අපි කතා කරන්නේ. පළවෙනි දේ තමයි කොපිරයිට් ක්ලේම්, අනිත් එක කොපිරයිට් ස්ට්‍රයික්. ওই දෙක අතර වෙනස, ওই දේවල් වලින් අපේ channel වලට වෙන්නේ මොනවද කියලා තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. හරි එහෙනම් අපි මුලින්ම බලමු කොපිරයිට් ක්ලේම් එකක් කියන්නේ මොකක්ද කියලා. කොපිරයිට් ක්ලේම් එකක් කියන්නේ ඇත්තටම දැන් හිතන්නකෝ දැන් ඔයා තමයි ඇත්තටම දැන් ඔයා හදන සින්දුව හෝ වීඩියෝ එකක මොකක් හරි කමන්නේ. ඒකේ ඇත්තම අයිතිකාරයා. දැන් එතකොට ඔයාට ඒකේ හිමිකම තියෙනවා. හරිද? දැන් ඒක වෙන කෙනෙක් දාලා තියෙනවා නම් ඕකේ දැන් හිතන්නකෝ අපි කොටස් දෙකක් තියෙනවා. හරිද? දැන් වීඩියෝ ඔඩියෝ දෙක වෙන වෙනම අපිට පුළුවන්. දැන් අලුතෙන් සින්දු හදනවා නම් සින්දු ලිරික්ස් වල ඒ කොපිරයිට් තියෙනවා. දැන් ගොඩක් ඒක කොපිරයිට් කියන එක ගොඩක් දැන් දියුණු වෙලා තියෙන ඉස්සර වගේ නෙවෙයි. දැන් හිතන්නකෝ අපි ඔක්කොම ගමුකෝ අපි දැන් මියුසික් නැතුව දැන් ඕන හැමදේම දැන් අපි හිතන්නකෝ බ්ලොග්ස් එහෙම හදනවා කියලා බ්ලොග්ස් එහෙම හදනවා නම් ඒවට ගන්න මියුසික් තියෙනවා. දැන් ඔයා සින්දු කියන කෙනෙක් නම් ඒවට ගන්න මියුසික් කියලා තියෙනවා. ඊට පස්සේ ඕකේ ගොඩක් දේවල් තියෙනවනේ. අපි ඕල්රෝල් ඔක්කොම ගමු. එතකොට හැමෝටම වැදගත් කියලා හිතනවා මම. මොකද මියුසික් කරන අයට වඩා දැන් මේ මියුසික් කරන අයට විතරක් නැතුව හැමෝටම වැදගත් කියලා මට හිතෙනවා. ඒක නිසා දැන් අපි හිතමු දැන් කොපිරයිට් ක්ලේම් ගැන තමයි ඉස්සෙල්ලා අපි කතා කරන්නේ. කොපිරයිට් ක්ලේම් ගැන කතා කරද්දී පළවෙනි දේ තමයි කොපිරයිට් ක්ලේම් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕන. කොපිරයිට් ක්ලේම් එකක් කියන්නේ අර මම කලින් කිව්වා වගේ ඔයා නම් ඇත්තරම ඔකේ අයිතිකාරයා. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව හරිද? දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන කෙනෙක් ඔයාගේ මියුසික් එක හෝ වීඩියෝ එක හෝ ඔයාගේ පදපේලී ලිරික්ස් හෝ මොනම හරි දෙයක් කමන්නේ YouTube එකට දාලා තියෙනවා නම් ඒක ඔයාටම ඔටෝ ඩිටෙක්ට් කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක කොපිරයිට් ක්ලේම් එකකින් ඔටෝ ඩිටෙක්ට් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මැනුවල් රිවිව් එකකින් ක්ලේම් කරන්න පුළුවන්. ක්ලේම් එකකදී වෙන්නේ ඇත්තටම channel එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? channel එකේ ප්‍රශ්නයක් වෙන්නේ ඔයා ඒ channel එක හරහා මොනටයිස් ඔන් කරලා ඒකෙන් රෙවෙනියු එකක් ගන්නව නම්. ඒක ඔයාගේ රෙවෙනියු එක බලපෑමක් වුණා. මොකද ඔයාන්ට ඒ වගේ දේවල් මොනටයිස් කරන්න බෑ. ඒ කියන්නේ කොපිරයිට් ක්ලේම් එකක් නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයා නම් එතන ඇත්තම අයිතිකාරයා. දැන් හිතන්නකෝ ඔයාට තමයි ඒකේ හිමිකම තියෙන්නේ. ඔයාට ඒකේ හිමිකම තියෙනවා. ඒ කියන්නේ කොපිරයිට් එක ඔයාට නම් තියෙන්නේ. ඔයා නදුනවතු වෙන කෙනෙක් එක දාලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒකට ක්‍රියාමාර්ගයක් විදියට ගන්න එක ඔප්ෂන් එකක් විදියට ගන්න කොපිරයිට් ක්ලේම් කියන එක. ඒ කියන්නේ එයා ඒ channel එකේ හරහා එදාන වීඩියෝස් වලින් earning එකක් ගන්නව නම් රෙවෙනියු එකක් ගන්නව නම් ඒ රෙවෙනියු එක ඔයාට ගන්න පුළුවන් ඒ ක්ලේම් එක හරහා. හරිද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ගොඩක් දුරට දන්නවා ඔය දේ. ඔයාලා නොදන්න කෙනෙක් නැතිම තරම් මොකද YouTuber කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් කොපිරයිට් ගැන දැනුවත් වෙන්නම ඕන දෙයක්. අනිවාර්යෙන්ම මොකද ඉස්සරහට ඒක ගොඩාක් දැඩිව ක්‍රියාත්මක වෙන දෙයක් කොපිරයිට් කියන දේ. ඒ කියන්නේ ඇත්තටම ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් තමයි මේක ඇතුලේ ඉන්න ඕනේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ දෙයක් අරගෙන දාලා එහෙම කරනවට වඩා ඇත්තටම තමන් උත්සාහ කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. දැන් ඒක AI වලට වෙනම AI නෙමෙයි ගැන කතා කරන්නේ. AI ගැන නෙමෙයි මම මෙතන කතා කරන්නේ. කන්ටෙන්ට් ගැන. කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් වලට වෙන්න පුළුවන් දේවල් ගැන මම කතා කරන්නේ. මොකද එයාලගේ ඔරිජිනල් කන්ටෙන්ට් උනත් සමහර ලාවට වෙන කෙනෙක්ගේ මියුසික් පාවිච්චි කරන්න පුළුවන්. මොකද එයාලටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් හදාගන්න බැරි නම් ඒ පහසුකම් නැත්තම් අනිවාර්යෙන් අපි YouTube එකේ නෝ කොපිරයිට් කියලා හරි ගහලා ගන්නවනේ. දැන් කවදක හරි දවසක ඒවට කොපිරයිට් ඔන් වුණොත් ඒක වෙන්න පුළුවන් දේ ගැන තමයි මම දැනුවත් කරන්නේ. ඊට පස්සේ දැන් හරි දැන් කොපිරයිට් ක්ලේම් කරන එතකොට ඒකේ එන රෙවෙනියු එක කෙලින්ම ඔයාට ගන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා තමයි කොපිරයිට් හෝල්ඩර්. හරිද? වෙන කෙනෙක් තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මං කියවනේ මුලින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කියලා. දැන් දැනුවත් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක කොපිරයිට් ක්ලේම් එකක් විදියට තියලා channel එකට ප්‍රශ්නකුත් නැහැ. ඒ එන රෙවෙනියු එක ඔයා ගන්නවා විතරයි. හරිද? සමහර විට ඔයා නොදැනුවත්ව කෙනෙක් එහෙම දාලා තියෙනවා නම් ඇත්තටම ඒක අර අවභාවිතා කරලා වගේ කියලා ඔයාට හිතනවා නම් ඔයාට පුළුවන් කොපිරයිට් ස්ට්‍රයික් එකක් දක්වා යන්න. හැබැයි අන්න ඒක channel එකකට බලපානවා.
හරිද ඒක රෙවෙනුව එකට වගේම channel එකේ reach එකට වගේම ස්ට්‍රයික් 3ක් කියන ඒ කතාව YouTubers හැමෝම දන්නවා ස්ට්‍රයික් 3ක් ආවොත් ඒ වෙනවා ඒ කියන්නේ channel එකට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රයික් එකේ ඉඳලා ප්‍රශ්න වෙනවා මොකද පළවෙනි ස්ට්‍රයික් එකේ ආවයින් පස්සේ ඉඳලා channel එක reach එක එන්න අඩු වෙනවා earnings එනවා නම් earnings එන්න අඩු වෙනවා ඒ වගේ දේවල් වෙනවා ඒක නිසා ඔය දෙක තමයි තියෙන්නේ copyright claim copyright strike අතර දෙක අතර වෙනස තමයි claim එකක් ආව කියලා channel එකට කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ ඔරිජිනල් අයිතිකාරයට ඒ කියන්නේ copyright එකේ අයිතිකාරයට ඔයාගේ ඒ වීඩියෝ එකෙන් එන revenue එක යනවා විතරයි copyright strike එකක් ආවොත් ඔයාගේ ඒ channel එකෙන් ඒ වීඩියෝ එක අයින් වෙනවා වගේම ඔයාගේ channel එකටත් බලපෑමක් වෙනවා ඔයාගේ earnings පැත්තට වගේම reach එක පැත්තට ඔය ටික තමයි ඒ දෙක තමයි සිම්පලි ඒ දෙක තමයි වෙනස තියෙන්නේ සමහරවිට සමහරලාට දැන් බය වෙනවා දැන් මගෙන් අහන දේ තමයි අයියේ කොපිරයිට් නැතුව අප්ලෝඩ් කරන්න පුළුවන්ද අයියේ කොපිරයිට් ආවොත් channel එකට ප්‍රශ්නයක් වේද ප්‍රශ්නයක් වෙන්නේ අර එන විදිය අනුව තමයි කොපිරයිට් ක්ලේම් එකක් ආවොත් ඔයාගේ channel එකට ප්‍රශ්නයක් නැහැ වාට ඒක දාන්න පුළුවන් earnings වලට විතරයි ප්‍රශ්න වෙන්නේ කියනවා ඒකෙන් earning එකක් ගන්නව නම් revenue එකක් ගන්නව නම් ඒ revenue එක original content අයිතිකාරයට යනවා එහෙම නැතුව වාට එන කොපිරයිට් ස්ට්‍රයික් එකක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ channel එකට ප්‍රශ්නයක් වෙනවා මම හිතනවා අද වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා එහෙනම් ඔයාලට තියෙන තාමනට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න මොකද මම පුළුවන් තරම් උත්සාහ කරනවා කෙටිවට වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරන්න මොකද කාලය ගොඩක් වැදගත් ඔයාලගේ ඩේටා ටික අපරාධේ කියන ඔයාලට අත්‍තරම අත්‍යවශ්‍ය දේ විතරක් කියලා එතනින් වීඩියෝ එක මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අද වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට හැමෝටම ස්තුතියි මතකව subscribe කරන්න like කරන්න share කරන්නත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට දැනගන්න ඕන කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් හැමෝටම ජය වේවා